ශ්‍රී ලංකාවේ ප්‍රාර්ථන වෙළඳපොලේ ප්‍රධාන ආයතන දෙකක් වන ශ්‍රී ලංකා සුරමුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ප්‍රාර්ථන වෙළඳපොල බාධාවකින් තොරව සාධාරණව ක්‍රියාත්මක කිරීමට කැපවී කටයුතු කරනවා. සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව යනු සුරකුම්පත් වෙළඳපොල නියාමකයා වන අතර පළදැන නියාමනය සහ බලාත්මක කිරීම හරහා සුරකුම්පත් වෙළඳපොලේ අවංකභාවය, විනිවිදභාවය සහ සාධාරණත්වය තහවුරු කිරීම සඳහා කටයුතු කරයි. එහි නියාමන භූමිකාවට අමතරව සුරකුම්පත් වෙළඳපොල සංවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. වෙළඳපොල නවෝත්පාදනයන් සොයා ගැනීම, මූල්‍ය සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සහ වෙළඳපොලට සහාය වන යටිතන පහසුකම් ශක්තිමත් කිරීම ඇතුළු මේ සියල්ල හරහා ආර්ථික වර්ධනයට සිය දායකත්වය ලබා දෙනවා. කොටස් වෙළඳපොලක් මගින් ලයිස්තුගත වූ සමාගම් විසින් නිකුත් කරනු ලබන සුරකුම්පත් විකිණීමට හා මිලදී ගැනීමට අවශ්‍ය ද්විතීයික වෙළඳපොල පහසුකම් සපයනු ලබයි. මෙහිදී පොදු සමාගම් තමන්ට අවශ්‍ය කරන ප්‍රාර්ථනය සපයා ගැනීමට කොටස් හෝ ණයකර නිකුත් කරන අතර ආයෝජකයින්ට කොටස් තරවුකාර ආයතන හරහා ඒවා මිලදී ගැනීමේ හා විකිණීමේ හැකියාව පවතී. ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව ආයෝජකයින්ට සුරක්ෂිත ගනුදෙනු පරිසරයක් ලබා දෙන අතරම ස්ථාපිත නීති රීති සහ රෙගුලාසි වලට අනුකූලව සමාගම් වලට ප්‍රාර්ථනය රැස් කර ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනු ලබනවා. සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ප්‍රාර්ථන වෙළඳපොළ තුළ සාධාරණත්වය සහ අඛණ්ඩතාව සහතික කිරීමට කටයුතු කරනවා. විෂමාචාරයන් සම්බන්ධ හෝඩුවාවන් හඳුනා ගැනීමට අපි නිතිපතා වෙළඳපොළ ගනුදෙනු නිරීක්ෂණය කරනවා. සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ කිසිවෙකු නීති කඩකඩ බවට සැකයක් ඇති වූ විට අපි පුළුල් පරීක්ෂණයක් පවත්වනවා. වැරදි ක්‍රියාවක් තහවුරු වුවහොත් සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව දඩ සම්බාධක හෝ නීතිමය ක්‍රියාමාර්ග ඇතුළත් විය හැකි බලාත්මක ක්‍රියාමාර්ග ගනු ලබනවා. මෙම ක්‍රියාමාර්ග තුළින් වැරදි කරන්නන් අවම කිරීමටත් සදාචාර විරෝධී හැසිරීම් අධෛර්යමත් කිරීමටත් හැකියාව ලැබෙනවා. එමගින් වෙළඳපොළ කෙරෙහි විශ්වාසය පවත්වා ගැනීමට උපකාරී වනවා. වෙළඳපොළ සංවර්ධනයේදී ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ කාර්යභාරය ප්‍රතිපත්ති සංවර්ධනය, නව නිෂ්පාදන, ආයෝජන විකල්ප හඳුන්වා දීම සඳහා තිරසාර බැඳුම් කර සහ සුකුකු වැනි නව මූල්‍ය උපකරණ දියත් කිරීමට සහාය වනවා. ආයෝජක අධ්‍යාපනය සහ පුහුණුව, යහපත් සාගමික ආචාර ධර්ම භාවිතයන්, අනාගත ආයෝජන අවස්ථා සඳහා තාක්ෂණය බාධාවකින් තොරව යොදාගත හැකි සහ ආයෝජනය සෑම කෙනෙකුටම ප්‍රවේශ වී හැකි අනාගතයක් ගැන සිතන්න. සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මෙම පරිවර්තනයේ ඉදිරියෙන්ම සිටින අතර නවෝත්පාදන උපයෝගී කරගනිමින් පුද්ගලයන් සවිබල ගැන්වීමට සහ පොරොත්තු දෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කරනවා. අපි සැමදෙනා එක්ව වඩා තිරසාර සමෘද්ධිමත් හෙටක් ගොඩනගමු. මෙම පෙරණිකාර ගමනේ කොටස්කරයෙකු වීමට ඔබ සූදානම්ද? නිරන්තරයෙන් අප සමග රැඳී සිටින්න. අපගේ SCC නිද වෙබ් අඩවියට පිවිසෙන්න. අපගේ සමාජ මාධ්‍ය අනුගමනය කරන්න. අපි එක්ව ප්‍රාර්ථන වෙළඳපොලේ දියුණුව කරා පියනගමු.